හරි. දැන් අපි සාරියේ පට හදා ගන්න තමයි හදන්නේ. මුලින්ම සාරිය අරගෙන සාරිය හොඳ පිට තෝරා ගන්න ඕනේ. දැන් මෙන්න මේ පැත්ත තමයි මගේ සාරිය හොඳ පිට. දැන් ඒකේ අපි මෙන්න මේ පැත්ත තමයි අපි ඉනට තියාගන්නේ. ඉනට තියාගන්න පැත්ත නෙවෙයි අනිත් සයිඩ් එක. ඔන්න දැන් මම පෙන්නන්නම්. සාරිය දිගේ මෙන්න මෙහෙම ගියාම මෙන්න මේ ටික තියෙනවනේ. අන්න ඒ ටිකෙන් තමයි අපි සාරියේ පට හදා ගන්න ඕනේ. දැන් සාරියේ දැන් මම මේ අල්ලන් ඉන සාරියේ උඩ කොන පිට පැත්තට නවනවා. ඒ කියන්නේ තමන්ගේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට නවන්න ඕනේ. එතකොට සාරියේ කන පිට පැත්ත උඩට එන විදියට සාරිය නවාගෙන යන්න ඕනේ. මෙන්න මේ පෙන්නන විදියට. මෙහෙම නවාගෙන යනකොට අන්තිම ටික හොඳ සාරියේ හොඳ පිට එන්න ඕනේ. අපි මුලින් පටන් ගත්තේ සාරියේ කන පිට අන්තිමට නවාගෙන යනකොට ඒක හොඳ පිට එන්න ඕන. අන්න ඒ විදියට ඕන අපි සාරියේ පට හදා ගන්න. ඒ විදිහට හදාගත්තේ නැතුනොත් අපිට හරියට සාරිය අඳින්න බෑ. සමහරකට එකපාරම ඒ විදිහට නොවෙන්න පුළුවන්. ඕගොල්ලන්ට පුරුදු වුණාම එකපාර හදාගන්න පුළුවන් ඒ විදිහට. එතකොට අර දුර ප්‍රමාණය ටිකක් වෙනස් කරලා මුලින් සාරියේ කන පිට උඩට එන විදිහට අන්තිමට සාරිය හොඳ පිට යටට එන විදිහටත් අපි හදා ගන්න ඕන. ඊට පස්සේ අපි ඒ ටික යතුරු කට්ටකින් අමුණගෙන සාරියේ රැලි ටික හදා ගන්න ඕන. ඊට පස්සේ සාරියේ රැලි ටික ආයෙත් අපි පල්ලෙහා හරියනොත් හරියට එකතු කරලා ඒ හරියත් කටුවකින් සම්බන්ධ කරගන්න ඕන. ওই විදිහට සාරියේ පට අපි හදා ගන්න ඕන. හරි අපි දැන් සාරි පට හදාගත්තා. දැන් සාරිය අඳින්න තමයි අපි හදන්නේ. තෝරාගත්ත. දැන් අපි අනිත් පැත්තෙන් සාරියේ පට හදාගත්තානේ. දැන් මේ පැත්ත තමයි සාරියේ ඉනට අපි තියාගන්නේ. දැන් අපි ඒ කොන අන්ඩර්ස්කර්ට් එකට යට කරලා කටුවක් ගහගන්න. මේ වෙලාවට සාරියේ අපි උස තීරණය කරගන්න ඕන. අපි දාන සපත්තු දෙක ඒ වෙලාවට දාගෙන ඉන්න ඕන. මෙහෙම යට කරගෙන ওই විදිහට අන්ඩර්ස්කර්ට් එකට යට කරගන්න ඕන. යට කරගෙන අපි ඊට පස්සේ දැන් මෙහෙම ඊට පස්සේ අපි සාරියේ පට හදාගෙන තියෙන මෙතනින්. මේ ටික අපි සාරියට ස්කර්ට් එකට යට කරලා මෙහෙම වටයක් අරගෙන එනවා අපි හදපු පට. මේ තියෙන අපි හදාගත්ත සාරි පට. මේ තියෙන්නේ. අපි දැන් ඔන්න ඒක දාගන්නවා අපිට අවශ්‍ය වෙන උස ප්‍රමාණයට. අවශ්‍ය වෙන උස ප්‍රමාණයට දාගත්තයින් පස්සේ අපි මෙන්න මෙතනින් කටුවකින් සාරි පට සෙට් කරනවා. අපි සාරි පට ඔහොම තියෙනවනේ. අපේ මේ යටපට තියෙනවනේ. මේ යටපට අපි මෙහෙම ඇදලා ඒක දිගේ ওই විදියට ඒ යටපට අපි හොඳට ඇදලා අරගෙන ඉන්න ඕනේ ඉස්සරහට. මෙන්න මේ විදියට ලස්සනට අපි මෙතනින්
කටුවකින් සම්බන්ධ කරගන්න ඕන. ඊට පස්සේ අපිට සාරියේ ලස්සනට පේන විදිහට පැලි ටිකක් අපි හදා ගන්න ඕනේ. ඒකට කරන්නේ අපි අරන් ආපු පට තියෙනවනේ මෙතෙන්ට සම්බන්ධ කරපු. ඒක මෙන්න මේ විදිහට එතනින් අල්ලගෙන මේ හරින් අපි ලස්සනට පැලි ටිකක් හදා ගන්න ඕනේ. ඒ ටිකත් අපි යතුරු කට්ටකින් අමුණ ගන්න ඕනේ. එනවාට පේන ලස්සනට පැලි ටික තියෙනවා. දැන් අපි මෙන්න මේ ටිකෙන් තමයි සාරියේ රැලි ටික හදාගන්න ඕනේ. හරි. දැන් අපි මෙන්න මේ ටිකෙන් තමයි සාරි ඉස්සරහා රැලි ටික හදාගන්නේ. මුලින්ම මෙන්න මේ පැත්තෙන් තමයි අපි සාරියේ රැලි ටික හදාගෙන ඉන්නේ. අපි මුලින්ම සාමාන්‍යයෙන් ටිකක් ලොකු රැල්ලක් ගන්නවා. මම දැන් තනියම මෙතන සාරිය අඳින නිසා මම මෙතෙන්ට කටුවක් ගහලා රඳව ගන්නවා. නැත්නම් ඒක මේ ගැලවෙන්න බලන නිසා. තියලා අපි ඊට පස්සේ පොඩි රැලි ටිකක් හදා ගන්න. හරි. ඔන්න අපි දැන් රැලි ටික හදාගෙන ඉවරයි. අපි මෙතන අර ගහපු යතුරු කට්ට ගලවනවා. ගලවලා මේ ලොකු රැල්ල තියෙනවනේ අපි ඒක පොඩ්ඩක් උඩට අදිනවා නැත්නම් ඒ රැල්ල අර යටින් පේන නිසා. දැන් අපි රැලි ටික ලස්සනට ගානට තියාගෙන මේක යතුරු කට්ටකින් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ වැඩි ටික අපි බස්කට් එකට යට කරගන්න. අපි ඔන්න සාරිය ඇඳලා ඉවරයි. අපි ඊට පස්සේ සාරි පටේ තියෙන අඩුපාඩු ටික හදා ගන්න. හරි. ඔන්න විදිහට තමයි අපි සාරිය ගාලා ඇඳගත්තේ. අපි මුලින්ම පට හදාගත්තා. ඊට පස්සේ ඉතුරු ටික ටක් ගාලා ඇඳගත්තා. හරි. ඔන්න ඒ දෙදම ලස්සන සාරිය තියෙනවා. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ගිහින් එන්නම්.